එකට ජීවත් වෙන සමාජ මිනිස්සු දිහා ඔයාලා හැමතිස්සෙම හොද කෝණයකින් බල බල ඉන්න සෞතු දේවල් ගන්න එපා. මුණ ගැහෙන්න පුළුවන් මේ මෙහෙම චරිත. කායික ක්‍රියාත් සෞතුයි, වාචික ක්‍රියාත් සෞතුයි. හැබැයි ඒ කෙනාගේ ළඟ තියෙනවා යම්කිසි හොඳ ආකල්ප සම්පත්තියක්. ආකල්ප සම්පත්තිය මේ මෙහෙම ඉඳන්ට ඔන්න මේ මාළඹේ අසපුවට මේ මම්පිත වැඩසටහනට හිමත් එනවා. ඔයාලත් එක්කම එකට වාඩි වෙලා බණ ඩිංගිත්තත් අහනවා. සමහරට ඉස්සරහමත් වාඩි වෙනවා. හැබැයි ඔයාලටම පේනවා බාහිර සමාජයේදී ඒ කෙනාගේ කායික ක්‍රියාත් අවුල්, වචනත් අවුල්. හැබැයි වැඩසටහනේ නම් ඉස්සරහ සිටි. එතකොට කොහොමද අපි ඔක ගන්නෙ? ඔය ඉස්සරහ හිටියට අපිනේ දන්නේ වැඩ. අපි එහෙම නෙමෙයි ඔක ගන්නෙ. අපි ඕකමනේ ගන්නෙ. ගෙවල් වල බලන්න සිල් ගන්න උපාසක අම්ම කෙනෙකුට කේන්ති කියොත් මහලුකුට සිල් ගන්න යනවා. ඔය පිනේද? ආකල්ප සම්පත්තිය දිහා බලන්න කිව්වා. චාරිපුත්ත මහ රහතන් වහන්සේ උපමාවක් කියනවා. මිනිසෙක් හොඳටම පිපාසයෙන් යද්දී එයාට දකින්න ලැබෙනවා පාරේ ටිකක් තද්දට පිහිටපු හරකෙකුගේ හරි අස්පෙකුගේ හරි කුර සටහනක්. අර කුරේ වල දැකලා තියෙනවනේ යූ වකුර වගේ හොදී. කුර සටහනක් පොළවේ ඇතුළට බැහැලා ඒ කුර සටහනේ වතුර ඩිංගිත්තක් පිරීලා තියෙනවා. අස්පෙකුගේ හරි හරකෙකුගේ හරි කුරේක වතුර ගොඩාක් තියෙනවද චුට්ටක්ද තියෙන්නේ? චුට්ටයි. මේ මිනිස්සයා කොහොම පිපාසෙන් ඉන්නේ? එයා දකින්නවා අර කුරේ පිරිච්චි වතුර. එයාට මේක අතින් ගන්න ගියොත්, කොළ කෑල්ලකින් ගන්න ගියොත්, වෙන මොකකින් හරි ගන්න ගියොත් මේක මොකොත්ම කරගන්න බැරුව යනවා. එයා කරන්නේ වැලමිටි දෙකයි දණහිස් දෙකයි බිම තියලා හරියට සුනකෙක් වගේ, හරියට පූසෙක් වගේ එයා අර මේ කුරේ පිරීලා තියෙන වතුර ටිකට තොඩ ලං කරලා ඒක තොලින් ඇදලා ගන්නවා. එයාට ඉච්ඡර පිපාසයි. වතුරක් කියලා තියෙන ඒ ඩිංගිත් හරි එයාට වටිනවා. ඒක ඇදලා ගන්නවා. ආමී වගේ කියනවා. ගුණ දකින්න පිපාසෙ තියෙනවා නම් චූටි ගුණයකුත් ඇති. ඇදලා ගන්න පොඩි දෙයක් ඇති. අනේ ওই මිනිස්සයා සමාජේ නාඩගම් නටනවා තමයි. කාටත් සෞතුයි තමයි. හැබැයි ඉතින් ওই සීලයක් ගුණයක් පුරන තැනකට ගිහින් වාඩි වෙලා හරි ඉන්නවනේ. එහෙම කැමැත්තකුත් ওই මිනිස්සයාට තියෙනවනේ. ඔය ජඩ වැඩ ඔක්කොම කරත් ඔය අසපු පැත්තේ මත යනවනේ. නපුට හිතනවා ඉවරයි. හරි දේසි. මේකේ පහසුව තියෙන්නේම Tamanට නේද? ඒ මිනිසයාගේ ජීවිතේ රංගපෑමක් කරනවද? පානින් මිනිස්සු ඉස්සරහා මවා පානවද? බොරු ක්‍රෙඩිට් එකක් හදාගන්න දඟලනවද කියන එක ඒකේ යාගේ වැඩ. සාමින් වහන්සේලාට හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් වෙන ගේමක් යනවද? ඒකේ යාගේ වැඩ. අපි බැලුවොත් මේ මිනිසයාගේ අර හොඳ ටික අපිට සනීපයි. ඒ මිනිසයා දකිද්දී අපි හිත ගැටෙන්නේ. බලන්න ප්‍රඥාවන්තයෝ ලෝකයේ දිහා බලපු විදිහ කොච්චර ලස්සනද මේක.